ඔබේ කේන්දරේ වසර 12කට පසු සිදුවෙන මහා ග්‍රහ මාරුවත් එක්ක විදපු කරදරවලට තිත තියෙන රාජයෝග කාලයක් උදා වෙනවා. වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න. මොකද ඔබේ ජීවිතයේ සුවිශේෂී රහස් දිනය සහ ධන යෝගය ගැන මම අද හෙළි කරනවා. ඉතින් ඔබ දැනටමත් අපේ channel එක subscribe කර නැතිනම් දැන්ම subscribe කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරන්න. ඔබ මේ ලෝකෙට පේන්නේ හරිම සැහැල්ලුවෙන් ප්‍රශ්න නැතිව hina වෙලා ඉන්න මිනිස්සෙක් වයි. හැබැයි රැට තනියම කොට්ටේ බදාගෙන කාටවත් ඇහෙන්නේ නැතුව ඔබ හූල්ලන හීල්ලීම දන්නේ ඔබ විතරමයි නේද? අනිත් මිනිස්සුන්ට පාර කියන පහනක් වුණාට ඔබේම ජීවිතයේ අඳුර අතපත ගාන එක ඔබේ දෛවය වෙලාද? අද මම මේ කතා කරන්නේ ඔබ කවදාවත් කාටවත් නොකියපු ඔබේ ඇතුළාන්තය ගැනයි. ධනු ලග්න හිමියෙක් විදියට ඔබ මිනිස්යන්ව මනින්නේ ඔබේ හදවතින්. මම කාටවත් නරකක් කරන්නේ නැහැනේ. ඉතින් මටත් කවුරුත් නරකක් කරන එකක් නැහැ කියලා ඔබ හිතනවා. ඒක තමයි ඔබ කරගන්න ලොකුම මෝඩකම. ඔබ හදවතින්ම ආදරය කරපු මිනිස්සු ඔබට පිස්සෙක් වගේ සලකපු තැන් ඕන තරම් ඇති. අදටත් ඔබ හිතන්නේ ඇයි මට මෙහෙම වුනේ කියලා. මේක ඔබේ හඳහනේ තියෙන ගුරු ග්‍රහයාගේ ඒ අධික පිරිසුදු බව නිසායි. ඔබ මිනිස්සුන්ව විශ්වාස කරලා කරගත්ත විනාශයෙන් බේරෙන්න දැන්වත් කාලය හරි. 2026 කියන්නේ මේ අප්‍රේල් මාසය කියන්නේ ඔබේ කර්ම කාලය ඉවරයි. උරුම කාලය පටන් ගන්නවා. ඇයි මම මේ 2026 අප්‍රේල් ගැන මේ තරම් කියවන්නේ? මොකද්ද මේ මහා පෙරළිය? මෙන්න ඇත්තම හේතුව. පසුගිය අවුරුදු කීපෙම ඔබ හිටියේ බර පටවපු කරත්තයක් කන්දක් උඩට තල්ලු කරනවා වගේ මහා පීඩනයක. හැබැයි මේ 2026 දී මේ අප්‍රේල් වල මේ ගුරු මාරුවීමත් එක්ක ඔබට තිබුණු ඒ රාෂ්ටක මාරක අපලය ඔබෙන් සදහටම ඉවත් වෙනවා. ඒ විතරක් නොවේයි, රාහු තුන්වැන්නට පැමිණීමෙන් ඔබට මෙතෙක් තිබුණු මහා එඩිතරකමක් සහ ආත්ම විශ්වාසයක් ලැබෙනවා. ඔබට විරුද්ධව හිටපු හතුරු දන ගහනවා. ඔබව හැල්ලු කරපු මිනිස්සුන්ට ඔබ කවුද කියලා පෙන්වන්න මේ 2026 මේ අප්‍රේල් මාසය හරිම වැදගත්. ඉතින් නිදහස හොයන හිරකාරයා ඔබ කාටවත් යටත් වෙන්න අකමැති. හැබැයි ඔබේම හිත ඇතුලේ ඔබ හිරකාරයෙක් වෙලා. ඔබ ලෝකෙට පෙන්වන්නේ ඔබ හරිම නිදහස් කියලා. ඒත් ඇත්තටම ඔබ බැදීම් මැද, වගකීම් මැද හිර වෙලා හුස්ම ගන්න බැරුව ඉන්නවා. ඔබට ඕනේ කොහේ හරි දුවලා යන්න. ධනු ලග්න හිමියන්ට මේ 2020 අප්‍රේල් වල ලැබෙන ලොකුම පෙරළිය තමයි මානසික නිදහස. ඔබ මෙතෙක්කල් ඔබව සූරාගෙන කාපු මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තනිවම නැගී සිටින්න ගන්න තීරණය ඔබේ මුළු අනාගතයම වෙනස් කරනවා. ආදරය සහ වේදනාකාරී තනිකම. ඔබ ආදරය කරන්නේ ඇඟට වඩා හිතට. හැබැයි ඔබට හම්බුනේ ඔබේ බුද්ධි මට්ටම තේරුම් ගන්න බැරි මිනිස්සුද? ඔබ හදවතේ තියෙන දේ මූණටම කියනවා. ඒක කුහක මිනිස්සුන්ට රිදෙනවා. ඒ නිසාම ඔවුන් ඔබව තනි කරනවා. ඉතින් 2026 දී ලග්නාධිපති ගුරු ග්‍රහයා උච්ච වීමත් සමගම ඔබට ලැබිය යුතු නියම ගෞරවය සහ ආදරය සොයාගෙන කාලයක් උදා වෙනවා. අනපේක්ෂිත වාසනාවන් ඔබ සොයාගෙන එන පෙරළියක් මෙතන තියෙනවා. ඇයි තවමත් ඔබ පමා වෙන්නේ? ඔබ මේ තරම් දුක් විඳේ ඇයි? ඔබේ දියුණුව හිර කරලා තියෙන්නේ කවුද? ඔබට තියෙන්නේ ඇත්තටම ග්‍රහ අපලයක්ද? නැත්නම් වෙනත් බාධාවක්ද? මේවා දැනගන්නේ නැතුව අඳුරේ අතපත ගාන එක නවත්තන්න. 2026 අප්‍රේල් මාසේ පෙරළියට ඔබ ලෑස්තිද? ඔබේ හදහන තුල ඒ රහස් දොරටුව විවෘත කරගන්න මම ඔබව මාසෙන් මාසෙට ඔබව දැනුවත් කරනවා. මම මේ කියපු දේවල් ඔබේ හදවතට දැනුණා නම්, ඔබට දැනෙනවා නම් මම මේ කතා කරන්නේ ඔබේ ජීවිතය ගැනමයි කියලා පමා වෙන්න එපා. ඔබේ හදහන වෘත්තීය මට්ටමින් විග්‍රහ කරන්න දැන් කාලය හරි. ඔබේ දෛවය ඔබේ අතට ගන්න. මම මේ කියපු දේවල් ඔබේ ජීවිතයට ගැලපෙන්නේ කුමක්ද? මිනිසුන්ගෙන් ලැබෙන දෝහිකම්,
දරා ගන්න බැරි තනිකම නිදහසට තියෙන ආසාව ඔබ අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න. මුලින්ම බලමු ඔබේ ආර්ථිකය. ධනු ලග්නාධිපති ගුරු 7 වෙන්නේ බලවත් වීම නිසා රැකියාව අහිමි සිටි අයට හෝ උසස් වීම බලාපොරොත්තු අයට අප්‍රේල් මාසයෙන් පසු රජයේ හෝ පෞද්ගලික අංශයේ ඉහළ පිළිගැනීමක් ලැබෙනවා. ව්‍යාපාරිකයන්ට ඔබ අලුත් ආයෝජනයක් කරගන්න හිතාගෙන ඉන්නවා නම් මේක තමයි හොඳම කාලය. විශේෂයෙන්ම අවුල් ව්‍යාපාර වලින් නොසිතූ ලාභ ලැබෙනවා. ඔබ මෙතෙක් කරපු මහන්සියේ ප්‍රතිඵල මිටි පිටින් ලැබෙන්න නියමිතයි. හැබැයි මතක තබා ගන්න සෙනසුරු 4 වැන්නේ ඉන්න නිසා හිතට පොඩි බරක් දැනෙන්න පුළුවන්. ඒත් ගුරුගේ දෘෂ්ටිය නිසා ඒ සියල්ල යටපත් වෙලා ඔබට පුදුමාකාර මානසික නිදහසක් මේ අප්‍රේල් මාසයේ ලැබෙනවා. සෞඛ්‍ය කාලයක් තිස්සේ තිබුණු පීනස හෝ පපුවේ අසනීප තත්ත්වයන් පපුවේ අමාරු මේ මාසයේදී ක්‍රමෙන් සුවහතට හැරෙනවා. සිරුරට අලුත් ජවයක් දැනෙන කාලයක්. අධ්‍යාපනය ලබන දරුවන්ට සහ උසස් විභාග වලට පෙනී සිටින අයට මේ කාලය සරස්වතී යෝගයක් වගේ මතක ශක්තිය වැඩි වෙනවා. ධන යෝග ධනු ලග්න හිමියන්ට මේ අවුරුද්දේ හදිසි ධනලාභ ලැබීමේ වාසනාව පවතිනවා. පරණ දේපල ප්‍රශ්නයක් විසඳිලා ඒ හරහා ඔබට විශාල මුදලක් අතට එන්න ඉඩ තියෙනවා. ඉතින් අවසානයේ මම රහසක් එලි කරනවා ඔබට. දැන් මම කියන්නම් වීඩියෝ මුලදී පොරොන්දු වුණා ඒ වැදගත්ම දේ අප්‍රේල් මාසේ 14 වෙනිදා සහ 30 වෙනිදා වෙනකම් අතර කාලය ඔබේ ජීවිතේ තීරණාත්මකයි. මේ කාලය තුල ඔබ ගන්න එක නිවැරදි තීරණයක් ඔබේ ඉදිරි වසර 5ම තීරණය කරાવી. මොකද මේ 2020 අප්‍රේල් මාසය කියන්නේ ඔබට ධන යෝග රසක් පෑදෙන්න පුළුවන්. ඒක නිසා තමයි කියන්නේ මම ඔබට මේ අප්‍රේල් මාසයේ මැද භාගයේ වෙද්දී ඔබගේ වාසනාව උරගා බලන්න. මොකද ඔබට ධන යෝග ඔබේ කේන්දරේ තියෙනවද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඔබට අහම්බෙන් හෝ ඔබට මේ ධන යෝග පෑදෙන කාල සීමාවක් තමයි මේ අප්‍රේල් මාසයේ තියන්නේ. ඒක නිසා වාසනාව උරගාලා බලන්න පුළුවන් මාසයක්. ඉතින් ඔබ ඔබේ වාසනාව උරගා බලන්න අඩුතරමේ ස්වීප් ටිකට් එකක් හරි අරගෙන බලන්න. ඔබට මේ මාසය අනිවාර්යයෙන්ම සුබ කාලයක් උදා වෙනවා. ඒ වගේම විදේශ රටක යන්න බලාගෙන හිටියානම්, ඒ වගේම විදේශ රටක රැකියාවකට යන්න බලාගෙන සිටියානම් වගේම විදේශ රටක ඔබ පුරවැසිභාවය බලාගෙන සිටියානම් මේක විශේෂ මාසයක්. ඉතින් මේ හැමදේම ඔබට ලැබෙන්න නියමිතයි. ඉහළ වැටුප් වැඩිවීම වගේම ඔබේ පුරවැසිභාවය ඔබට ලැබෙන්න නියමිතයි. ඉතින් ඒක නිසා මේ අප්‍රේල් මාසය ඔබට තීරණාත්මක මාසයක්. ඉතින් ඒක නිසා මේ හැමදේම ලැබෙන්නේ අපිට විශ්වයෙන්, විශ්ව මාතාවගෙන්. ඉතින් ඔබේ ලග්නය ධනු නම් විශ්ව මාතාවට ජය වේවා කියලා කමෙන්ට් කරන්න.